ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔන්ලයින් සරසවි අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ වසර දහස් ගානක ඉතිහාසයක් ඔස්සේ දිව යන මේ ඊශ්‍රායල් පලස්තීන ගැටුම ගැන. ඇත්තටම දැන් මේ ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ කොටස් තමයි මේ දැනුත් තාමත් තියෙන්නේ. කියන්නේ ඊශ්‍රායලයට දැන් ඉරානය ප්‍රහාර එල්ල කරනවානේ. ඒ වගේම ඊශ්‍රායලත් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. පහුගිය දවසක ඇමරිකාවත් ඔකට සම්බන්ධ වුණා. දැන් අපි ඇත්තටම බයෙන් ඉන්නවා ලෝක යුද්ධයකට යයිද කියන එක ගැන. ඒ වගේම අපි මේක ඉතිහාසය ගැන හොයලා බැලුවොත් මේ ඇත්තටම අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? අර කලින් ලෝක යුද්ධවල පැල කරපු බීජ තමයි මේවා ඔක්කොම අවසානයේට හොයාගෙන ගියොත්. හැබැයි ඉතින් අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙනවා මේ ඊශ්‍රායලයට. ඒ වගේම මේ ගැටුම් වලට. ඉතින් ඒක ගැන මම විස්තරයක් කරන්නම්. මොකද ගොඩක් අය මේ පහුගිය දවස්වල වෙච්චි ගැටුම් එක්කලා මේ මොකද්ද මේකේ මුල කියලා හොයන්න පටන් ගත්තනේ. ඒකත් එක්ක ඇහැව්වත් එක්ක සමහරව කතා කරලා මේක කොහොමද පටන් ගත්තේ කියලා ඒවකින් තමයි මේ කියන්නේ. මගේ අර විශ්වයේ සතියක් වීඩියෝ වල සමහර තැන්වලදී මම ඒකනේ කියලා තියෙනවා. නමුත් අර මේක විශේෂයෙන් මේ ගැන විතරක් කතා කරන වීඩියෝ එකක්. දැන් මේ ඊශ්‍රායලය කියලා කියන ලෝකේ තියෙන එකම යුදෙව් රාජ්‍ය වගේම මැද පෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රාජ්‍ය. ඊළඟට මේ ඉස්සර කාලේ මේ ප්‍රදේශය හැඳින්වුවේ කැනන් කියලා. කැනන් වලට තමයි වර්තමාන ඊශ්‍රායලය ගාසා තීරය බටහිර යුර සහ ලෙබනනයේ ජෝර්දානයේ කොටසක් අයිති වෙන. ලෙබනනයේ ජෝර්දානයේ කොටසක්, බටහිර යුර, ගාසා තීරය, ඊශ්‍රායලය. මේ කියන ඔක්කොම අයිති වෙනවා මේ ඉස්සර තිබිච්ච කැනන් කියන ප්‍රදේශයට. එතකොට මේ තියෙන ඊශ්‍රායලය, මේ ගාසා තීරය, බටහිර යුර, මේ තියෙන ජෝර්දානය, මේ තියෙන ලෙබනනය. එතකොට ওই ප්‍රදේශ ඔක්කොම අයිති වෙලා තියෙනවා ඒ කාලේ කැනන් කියලා ප්‍රදේශයක් විදිහට. එතකොට ඊශ්‍රායල් ආගමේ හැටියට යුදෙව් පීතෘවරුන් කියන අය ඇවිල්ලා තියෙන මේ ප්‍රදේශයට. එතකොට ඊශ්‍රායලයේ පොරොන්දු දේශයේ පලස්තීනය කියලා මේ ආදි කාලේ ඉඳලම හැඳින්වුවේ මේ ප්‍රදේශය තමයි. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1000 දී සෝල් කියලා රජ කෙනෙක් තමයි ඊශ්‍රායලයේ මුලින්ම රාජධානියක් පිහිටවන්නේ. ඒ වගේම තමයි ඩේවිඩ් කියලා රජ කෙනෙක් තමයි ජෙරුසලම මුලින්ම අගනගරය කරගන්නේ. ඊට පස්සේ මේකේ පළවෙනි ආගමික කොරණැගිලි ඉදි කරන්නේ සොලමන් රජුරු. සොලමන් රජුරන්ගේ මරණයෙන් පස්සේ ඒ වෙලාවෙදිම මේ රට දෙකට බෙදෙනවා ඊශ්‍රායලය සහ ජුදාව කියලා. එතකොට දැන් මේ තියෙන්නේ අර ජෙරුසලමේ දැන් තියෙන මුස්ලිම් සිද්ධාස්ථානය Dome of the Rock කියන එක. ඒ වගේම මේක ජෙරුසලමේ Temple Mount කියන සිද්ධාස්ථානය මත තමයි ඉදි වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලියත් එක්ක ඒ කියන්නේ ඒක නිකම් මෙතන මේ තියෙන්නේ මම ඒ ගැන කියන්නම්. ඒ වගේම දැන් අර ඊශ්‍රායල දෙකඩ වුණානේ. හැබැයි ඊශ්‍රායලය කියලා කියන්නේ ඒ කාලේ ඉඳලම එක එක ජාතීන්ගෙන් ආක්‍රමණ වලට අහුවෙච්ච රටක්. ඒ අතර ඉස්සරහින් ඉන්න රෝමය. රෝමයත් ජුදාව ආක්‍රමණය කරනවා. එහෙම ජුදාව ආක්‍රමණය කරලා පලස්තීනය කියලා නිල නොලත් රාජ්‍යයක් පිහිටවනවා. එහෙම කරන්නේත් මේ භූමියට තියෙන යුදෙව් අයිතිවාසිකම් අයින් කරලා දාන්න. එතකොට දැන් අපි උනත් කතා කරන්නේ පලස්තීනයට සරණාගතයෝ විදිහට යුදෙව් ජාතිකයෝ ඇවිල්ලා 1948 ඊශ්‍රායලයේ පිහිටුවා කියලා. ඒ වුණාට ඉතිහාසයේ ඇත්තටම යුදෙව් මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. ඊශ්‍රායල් රාජධානියත් ඒ කාලේ ඉඳලා තිබිලා තියෙනවා. එතකොට පලස්තීනය කියලා නිලනවත් විදිහට හඳුන්වනවා. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසේදී අරාබි ආක්‍රමණයන් වෙනවා ওই මැද පෙරදිග ප්‍රදේශයේ. එහෙම වෙලා මුස්ලිම් සිද්ධාස්ථානයකුත් දැන් ඉදි වෙනවනේ. එතකොට ජෙරුසලම කියලා කියන්නේ ලෝකයේ ප්‍රධානම ආගම් තුනක් වෙන මේ යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් කියන ආගම් තුනේම පූජනීය නගරයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි පළවෙනි ලෝක යුද්ධ ඉවර වෙනකම්ම 16 වෙනි සියවසේ ඉඳලා පළවෙනි ලෝක යුද්ධ ඉවර වෙනකම්ම මේ ප්‍රදේශය ඔටෝමන් අධිරාජ්‍යයට තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ලෝක යුද්ධය අවසානය වෙනකොට ඔටෝමන් අධිරාජ්‍යයත් බිඳ වැටෙනවා. ඒත් එක්කම මේ ප්‍රදේශ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ පාලනයට යටත් වෙනවා. ඔන්න ඔතනින් පස්සේ ඉතිහාසෙක තමයි අපි කියන්නේ යුදෙව්ව ගිහිල්ලා පලස්තීනය අල්ලගත්තා කියලා. මොකද බ්‍රිතාන්‍ය පාලනය යටතේ තමයි අවසාන වශයෙන් දැන් ඔන්න ඔය කියන ප්‍රදේශය තියෙන්නේ. එතකොට බ්‍රිතාන්‍යයේ ඔතන පලස්තීන මැන්ඩේට් ඔෆ් පැලස්තීන් කියලා තමයි ඔය බ්‍රිතාන්‍ය මැප් වල ඕක තියෙන්නේ. එතකොට පලස්තීනයට නිදහස දෙන වෙලාවේදී කියන්නේ ලංකාවට බ්‍රිතාන්‍ය නිදහස දුන්නා වගේ පලස්තීනටත් නිදහස දෙනවා. ඒ වෙලාවේදී බැල්ෆෝ සම්මුතිය මගින් 1920 ගණන් වල යුදෙව් රාජ්‍යයක් පිහිටවන්නත් මේගොල්ලෝ එකඟ වෙනවා බ්‍රිතාන්‍ය. ඒ විදිහට මේ පලස්තීනයේ ඇතුලේ යුදෙව් රාජ්‍යයක් පිහිටවලා ජෙරුසලම අන්තර්ජාතික නගරයක් බවට පත් කරනවා. එතකොට ජෙරුසලමට අයිතිය හැමෝටම තියෙනවා. ඒක මේ ලෝකෙටම අයිති. ඊට අමතරව යුදෙව් රාජ්‍යයක් මේ තියෙනවා.
පලස්තීනයේ තියෙන. ওই විදිහට තමයි බ්‍රිතාන්‍යය මේ ප්‍රදේශෙ නිදහස දෙන්නේ. හැබැයි දැන් මේ වෙනකොට අර දැන් අපි දන්නවා ලෝක යුද්ධ කාලෙදී යුදෙව්ව විශාල වශයෙන් ඝාතනය වුණා. ඉතින් යුදෙව්ව ඝාතනය වෙනකොට යුදෙව්ව මේ ප්‍රදේශ පලා ගිහිල්ලා හිටියේ. එතකොට ඒගොල්ලෝ ලෝකේ පුරාම ජීවත් වුණා. හැබැයි යාට රටක් තිබ්බේ නැහැ. ලෝකේ පුරා ජීවත් වෙලා මේ ඉන්නකොට දැන් මේ පලස්තීනය ඇතුලේ යුදෙව් රාජ්‍යය පිහිටෙව්වනේ. මේගොල්ලෝ සරණාගතයෝ විදිහට දිගින් දිගටම ලෝකේ පුරා විසිරලා හිටපු යුදෙව්වෝ මේ ප්‍රදේශයට එන්න ගත්තා. එහෙම ඇවිල්ලා මේ ඉඩම් මිලදී අරගෙන විශාල යුදෙව් කියන්නේ ඒගොල්ලෝ අර ඒ ප්‍රදේශේ ඉඩම් අරගෙන අත්පත් කරගෙන තමන්ගේ භූමි ප්‍රමාණය වැඩි කරගත්තා. එහෙම වැඩි කරලා 1948 දී ආපහු සැරයක් මේ ප්‍රදේශයේ යුදෙව් රාජ්‍යයක් පිහිටවුණා. ඊට පස්සේ දැන් ඒ වෙනකොට ඔය කියන්නේ දැන් අරාබි ජාතිකයෝනේ. මොකද පලස්තීනය කියලා ඒගොල්ලෝ හිටපු තැනන්නේ දැන් මේ යුදෙව් රාජ්‍ය පිහිටවන්නේ බ්‍රිතාන්‍යය. එතකොට මේක දැන් වැඩි වෙලා යුදෙව්ව ආපහු තමන්ගේ භූමිය අයිතිවාසිකම කියදී ඒ වෙනකන් හිටපු අරාබි ජාතිකයෝ ටික ගාසා තීරයට සහ බටහිර යුරට එකතු වෙනවා. එහෙම එකතු වෙලා දැන් ඔන්න ඒගොල්ලෝ ආපහු තමන්ගේ භූමිය අයිති කරගන්න දඟලනවා. ඔන්න ඔය සිද්ධිය නිසා තමයි ඔය ගාසා තීරය සහ බටහිර යුරේ නිතරම ගැටුම් ඇති වෙන්නේ. එතකොට ඊශ්‍රායලයේ වටේට තියෙන අරාබි රාජ්‍යයන් ඔක්කොම ඊශ්‍රායලට එරෙහිව කටයුතු කරනවා. ඒ නිසා ඊශ්‍රායලට කලින් කාලට මේ හැම රටකින් වගේ ප්‍රහාර එල්ල වෙනවා. මොකද මේ හැම රටකම ක්‍රියාත්මක වෙන කණ්ඩායම් ඉන්නවා. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. ඒකින්ද මේ මැද පෙරදිග කලාපේ කලින් කාලට ගැටුම් ඇති වෙනවා. හැබැයි ඉරානය කියලා කියන්නේ ඕකට සම්බන්ධ වුණේ නැහැ 1979 වගේ වෙනකන්. ඊට පස්සේ ඉස්ලාම් විප්ලවයත් එක්ක තමයි ඒගොල්ලොත් ඔකට සම්බන්ධ වුණේ. ඉස්ලාම් විප්ලවය ගැන මම වෙනම කතා කරන්නම්. දැන් මෙතෙන්දි මම මේ කතා කරේ ඊශ්‍රායලයේ කියන රට ඇතිවීම සහ මේ ඉස්සර තිබිච්ච ඊශ්‍රායල් පලස්තීන ගැටුම. දැන් වෙනකොට අපි පලස්තීනයේ කියන රටක් ගැන කතා කරන්නේ නැහැ. ගාසා තීරයේ සහ බටහිර යුරේ ගැටුම් කියලා කියන්නේ. ඉතින් මේ ගැටුම් වලට අර වටේ තියෙන අරාබි රටවල් ඔක්කොම සම්බන්ධ වෙනවා. දැන් ඉරානය සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා. මේ ඉරානය විසින් කරගෙන යන ප්‍රොක්සි යුද්ධයක් කියලා කියන්නේ යුද්ධය ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම හිතනවා මේ දවස්වල මේ තියෙන යුද්ධෙට අඩිතාලම එහෙමත් නැත්නම් මේ අතීත සිදුවීම දැනගෙන ඉන්න එක වැදගත් කියලා. ඒ නිසා මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොකද දැන් ගොඩක් වෙලාවට විභාග වලට උනත් ફોකස් වෙන්නේ පරණ එස්ටැබ්ලිෂ් වෙච්ච තොරතුරුනේ. අලුත් තොරතුරු ටිකක් අමාරුයි අහන්න. මේ ඒවා හරික්මට වෙනස් වෙන හින්දා දැන් ඊයේ දවස් ඇතුළතම තුන් පාරක් විතර කිව්ව සටන් විරාමයක් ප්‍රකාශ කරා. ආයෙ කිව්ව නෑ, ආයෙත් කිව්වා තියෙනවා. ඉතින් ඒ වගේ අර ඒ වික්මන්ට වෙනස් වෙනවනේ. ඒ නිසා ගොඩක් වෙලාවට ප්‍රශ්න හැදෙන්නේ ටිකක් අර තහවුරු වෙච්ච තොරතුරු එක්ක. ඒ නිසා අතීත කතාව දැනගෙන ඉන්න එක වැදගත් ඇති කියලා හිතලා තමයි වීඩියෝ එක අරගෙන ආවේ. හැමෝටම සුබ දවසක්. ස්තුතියි.